තෙරුවන් සරණයි සදහවත් පින්වත්නි ගජබා ආශ්‍රමය පිහිටලා තියෙන්නේ අනුරාධපුර මහා විහාරයට ආසන්නයේ රුවන්වැලි සෑයට කිලෝමීටර් 2ක් පමණ දුරින් අනිත් පැත්තෙන් බැලුවොත් දුටුගැමුණු මාලිගාව කියලා කියන එහෙම නැත්නම් බටහිර ආරාමයේ පදානගර වලට මීටර 10ක් පමණ දුරින් තමයි ගජබා ආශ්‍රමය පිහිටලා තියෙන්නේ. වර්තමානයේ මේ සමාජයට අත්‍යවශ්‍ය අංගයක් තමයි ත්‍රිපිටකය අධ්‍යයනයේ යෙදෙන එය භාවිතා කරන සූත්‍ර අටුවා විනය ඉගෙන ගැනීමට කැමැති භික්ෂුන් වහන්සේලා පිරිසක් බිහිවීම මේ සමාජයට අවශ්‍ය දෙයක්. ඒ වගේම ධර්මයේ ප්‍රගුණ කරන්නට කැමැති තරුණ පිරිස් පැවිදි ගෞරවනීය ස්වාමින් වහන්සේලා සිටිනවා. ඉතින් උන්වහන්සේලාට ඒ සඳහා පහසුකම් සලසන ස්ථාන බොහොමයක් තියෙනවා. අපි අපේක්ෂා කරනවා භික්ෂුන් වහන්සේලාට ත්‍රිපිටක ධර්මය අටුවාව ඉගෙන ගැනීමට භාවිතා කිරීමට සුදුසු ආරණ්‍යක පරිසරයක් ගොඩනැගීමට මේ රටේ විදේශයන්හි ධර්ම විනය දර ධර්මකාමී භික්ෂුන් වහන්සේලා පිරිසක් බිහිවීම මේ ලෝකයට මහත් සාන්තියක් සලසා දෙනවා. පින්වතුනි, අතීතයේ ධර්මය ඉගෙන ගත්තා වගේම ධර්මය හා බැඳුණු එකක් තමයි අපේ පාරම්පරික වෙදකම කියලා කියන්නේ. අටුවාවේ සහ විනය පිටකයේ බේසජ්ජා කන්දකේ ඖෂධ පිළිබඳව ප්‍රතිකාර ක්‍රම පිළිබඳව බොහෝ කොට සඳහන් වෙනවා. පිටු 100කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා බේසජ්ජා කන්දකේ ඖෂධ පිළිබඳව. අපි අපේක්ෂා කරනවා භික්ෂුන් වහන්සේලාට නොවේයි ගිහි දරුවන් හට පිරිමි දරුවන් හට ධර්මයේ ඉගෙන ගන්නා සේම පාරම්පරික වෙදකම ඉගෙන ගැනීම සඳහා අවස්ථාවක් සලසා දෙන්න. පාරම්පරික වෙදකම කියලා කියන්නේ ජීවිත සුවපත් කරන දිව්‍ය ඖෂධයක්. පාරම්පරික වෙදකම ඉගෙනගත්ත දරු පිරිසක් බිහි කිරීම අපගේ අරමුණක් වෙනවා. ඒ වගේම පින්වතුනි, ලංකාවේ අනුරාධපුරයේ පොළොන්නරුවේ මඩකලපුව යාපනය වවුනියාව මේ ප්‍රදේශවල භික්ෂුන් වහන්සේලා අනුරාධපුරයට වඩා වැඩ හිටියා. ඉතින් අපේ අරමුණක් තියෙනවා මේ පුරාවිද්‍යා භූමීන් පිළිබඳව උනන්දුවක් දක්වන කැමැත්තක් තියෙන ගිහි ඒ පුතාලාට පුරාවිද්‍යා විෂය ඉගෙන ගැනීමට දොරටුවක් විවර කරන්නට ඒ පුරාවිද්‍යා විෂය අංශයෙන් ඉදිරියට යන්න කැමති අයහට මාර්ගය සකසා දෙන්න, අධ්‍යයනය කරන්න සහ පුරාවිද්‍යා උපාධිය ලබා ගන්න විශ්වවිද්‍යාලයකට අනුබද්ධ වෙලා කටයුතු කිරීමටත් මාර්ගය සකසා දෙන්න, පහසුකම් සලසන්න කටයුතු සිද්ධ කරනවා. මේ අරමුණු උදෙසා අපි නේවාසික අධ්‍යයන ආයතනයක් සඳහා මූලික පහසුකම් ගොඩනගාගෙන යනවා. මේ සඳහා ධර්මයට කැමැති, මේ රටේ ඉතිහාසයට, සભ્યත්වය, සුරක්ෂිතභාවය කැමැති පාරම්පරික වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවය ලෝකයට අවශ්‍යයි කියලා දැනෙන පින්වත් ඔබගේ දායකත්වය මේ සඳහා සලසා දෙන්න. අපට සිසුන් 25ක් 30ක් වගේ ප්‍රමාණයක් නේවාසික කර ගැනීමේ පහසුකම් මේ දිනවල සකස් කරගෙන යනවා. කාමර ඉදි කිරීම, ඒ වගේ කටයුතු. ඒ සඳහා පින්වත් ඔබගේ දායකත්වය සලසා දෙනමින් අපි මෙත් සිතින් යුක්තව සිහිපත් කරනවා. තෙරුවන් සරණයි. සංඝාවාසයේ
කටයුතු ආරම්භ කරලා දවස් 4ක් ගත වෙනවා. මේ කියන සංඝාවාසයේ වෙන අඩි 7ක් දිගට අඩි 12ක් පළල පියස්සක් සකස් කරගෙන යනවා. මෙහි කණු 12න් 12ට දාලා කණු 6ක් දාලා තියෙනවා. මේ සඳහා යටලී පරාල ස්පෙෂල් ස්ටීක් ලබා ගැනීමට අවශ්‍ය වෙලා තියෙනවා. මෙහි බිම සකස් කිරීමට වැලි ගල් ආදී අවශ්‍ය තියෙනවා. මේ සඳහා වහලි දෙව සඳහා ලක්ෂ 1.5ක ආසන්න මුදලක් යනවා. අඩි 12 ඇස්බෙස්ටෝස් ෂීට් 23ක් අවශ්‍ය වෙනවා. භික්ෂුන් වහන්සේලාගේ නිවාසික වාසිය සඳහා කරන මේ කාර්ය සඳහා ඉන්නත් ඔබගේ දායකත්වය බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි.